හෙලෝ ගයිස් ආයුබෝවන්. ඉතින් අද මං ඕගලන්ට පෙන්වන්න යන්නේ මං ඔන්ලයින් ඕඩර් කරපු ප්‍රොඩක්ට් එකක් කොහොමද පිකප් කරන්න කියලා. ඉතින් මට දැන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මේ පින්තුදු එකෙන් මෙහෙම ප්‍රොඩක්ට් එක ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මේකේ පෙන්නනවා මගේ ප්‍රොඩක්ට් එක කොතනටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ හැටියට මේක ඇවිල්ලා තියෙන්නේ නෝත් කොයිදි ප්ලේස් එකට. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා මේ නම්බර් එකක් 40927748. ඉතින් මේක තමයි මේ ඒ තියෙන කියන්නේ ඒ රැක් එක කියන්නේ එතන තියෙනවා රැක්ස් ගොඩක්. ඉතින් ඒවා ඒ නම්බර්ස් වලට තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද ඒක පිකප් කරන්න කියලා. ඉතින් ගයිස් මම බයිසිකල් එකක් ගන්නවා. මොකද මේ මෙතන ඉඳලා නෝත් තැනට පොඩ්ඩක් දුරයි. ඉතින් බයිසිකල් එක යන්න ඕනේ. මේ ගයිස් මේ වගේ බයිසිකල් තියෙනවා. ඉතින් මේක යුනිවර්සිටි එකේ බයිසිකල්. ඉතින් මේවා අරගෙන යන්න පුළුවන් යුනිවර්සිටි එකේ ඕන තැනකට. ඉතින් ගයිස් මේ තමයි අපේ යුනිවර්සිටි එක. මේ මම වෙනලාවක ගේන්නම් යුනිවර්සිටි එකේ වීඩියෝ එකක්. ඉතින් මගේ යුනිවර්සිටි එක තමයි ෂෙන්යන් ඒරෝස්පේස් යුනිවර්සිටි. ඉතින් මේක තියෙන්නේ ෂෙන්යන් වල. ෂෙන්යන් තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති නෝත් කොරියා. නෝත් කොරියා පැත්ත තමයි තියෙන්නේ මේක. නෝත් කොරියා වලට පොඩ්ඩක් කිට්ටුයි. ඉතින් ගයිස් මේ තමයි නෝත් කොයිදි ප්ලේස් එක. දැන් අපි අතුල්ට ගිහිල්ලා ගමු පැකේජ් එක. ඉතින් ගයිස් මේකේ තියෙන්නේ 409. ඉතින් මේකේ තියෙනවා රැක්ස් මෙහෙම 200 ගණන් තියෙනවා, 300 ගණන්, 300 ගණන්. ඉතින් මෙහෙම තියෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ 409 කියන රැක් එක තමයි තියෙන්නේ 409. ඊට පස්සේ මෙතන තියෙනවා 2 කියලා. එතකොට මේක 1 මේක 2. එතකොට මේක හැටියට මෙන්න මේ රැක් එකේ තමයි මගේ ප්‍රොඩක්ට් එක තියෙන්න ඕනේ. මේකේ ගයිස් දැන් මම බලන්නේ මේ මගේ ෆෝන් නම්බර් එක. මෙතන තියෙනවා 9යි ඊට පස්සේ අන්තිම 4 digits ෆෝන් නම්බර් එකේ. දැන් ඒක තමයි මම මේ බලන්නේ. මේකද? ඉතින් මේ තියෙන මෙතන මගේ ෆෝන් නම්බර් එකයි මගේ නමයි මෙතන තියෙනවා. හරි දැන් මේක ස්කෑන් කරගන්න ඕනේ. ඉතින් ගයිස් මේක මම පින්තුදු එකෙන් ඕඩර් කරපු නිසා මම පින්තුදු ඇප් එකට ගිහිල්ලා මෙන්න මේ QR කෝඩ් එක ස්කෑන් කරනවා. ඊට පස්සේ පෙන්නනවා මම පිකප් කරන්න තියෙන ප්‍රොඩක්ට් එක පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේක ඔබනවා. මේක ඉබ්බුවම එනවා මේ බාකෝඩ් එකක්. ඊට පස්සේ මෙන්න මෙතන මේ වගේ මැෂින් එකක් තියෙනවා. මෙතනට ඊට පස්සේ මේක මාර සිකියුර්. මොකද මෙතන අපේ මූණ පෙන්නනවා කැමරා එකේ. ඊට පස්සේ දැන් කරන්න තියෙන්නේ ෆෝන් එක මෙතන තිබ්බා. ඊට පස්සේ බඩුව මෙතන තිබ්බා. ඊට පස්සේ පෙන්නනවා මේක මේ හරි කියලා. කියන්නේ ගත්තා කියලා.
照被入库包裹。 එච්චරයි. ඊට පස්සේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා මේ ප්‍රොඩක්ට් එක ගත්ත කියලා. හරි එහෙනම් දැන් අපි ගියා. හරි දැන් අපි ප්‍රොඩක්ට් එක අරලා බලමු. මේක අර මේක බෙල්ලට දාන ගැජට් එකක්. මෙන්න මේ විදිහට. එහෙම නෙමෙයි හැබැයි දාන්නේ කමන්නේ. එහෙම දාගමු දැන්ට. මෙහෙම දැම්මා. ඊට පස්සේ කැම් එක මෙතනට සෙට් කරා. ඊට පස්සේ බයිසිකල් රයිඩ් යන්නයි තියෙන්නේ. තව මේ වගේ මේ ස්ට්‍රැප්ස් උත් තියෙනවා. මේ හෙල්ලෙන්නේ නැති වෙන්න. ඕකේ එහෙනම්. මේක මේ කැමරාවට වඩා හොඳට පේනවනේ. ඉතින් ගයිස් මෙහෙම තමයි ප්‍රොඩක්ට් එක තියෙන්නේ. ඉතින් ගයිස් ඕගොල්ලන්ට ඉස්සරහට POV shots ටිකක් බලන්න පුළුවන් මේ වගේ. ඉතින් වඩු හොඳයි ප්‍රොඩක්ට් එක. ආලසිත බඳම කරේ මතකේ ඇත යලි නනනනනන මතකේ ඇත මගේ අදී වාගේ මුකී දොල්ලන්දේ ආදේ ලස්සන ගම්මානේ ඉන්බර රන්මැණිකේ වාලේ හිත බැඳම්මා කිරේ මතකේ ඇත මගේ අදී වාගේ මුකී දොල්ලන්දේ ආදේ. දැන් ගයිස් මම ඕගලන්ට පෙන්වන්න යන්නේ පොඩි ස්කේට් බෝඩින් වීඩියෝ එකක්. ඉතින් අපේ යුනිවර්සිටි එකේ මෙන්න මෙතන පොඩි තැනක් තියෙනවා කට්ටිය ස්කේට් බෝඩ් තියලා. ඉතින් ඕන කෙනෙක්ට ඇවිල්ලා මේ යූස් කරන්න පුළුවන්. මේ තියෙන්නේ කලින් ගත්ත වීඩියෝ එකක්. මේ දවසේ මායිසාරනුයි ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරා. ඉතින් ඒකේ ක්ලිප් එකක් තමයි මේක. හරි. Then back to dormitory. එහෙනම් ගයිස් අදට වීඩියෝ එක ඉවරයි. ආයි වෙන දවසකින් හම්බුමු. බයි බයි.